ඒත් එක්කම අපි බොහොම ආදරෙන් සම්බන්ධ කරගන්නවා තවත් අප සමග සම්පත් දායකත්වයෙන් සම්බන්ධ වෙන සම්පත් දායකත්වයෙන් ලබා දෙන ඩිසෙන්ඩා කේක්ස් අද දවසේදී මම හිතනවා අය තමා මේ කටයුතු සියල්ලක මූලිකත්වය ගන්නේ. විශේෂයෙන් අපි ආදරයෙන් පිළිගන්නවා දිනුෂ්කා කස්තුරේ ආරච්චි. දිනුෂ්කා මම කැමතියි දැන් මංගලම් මෙවර ඔබ අත්වල බඳ ගන්නවා. පසුගිය වතාවෙත් අප සමග අත්වල බඳගත්තා. බොහොම සාර්ථකව කටයුතු සිදු කරන්න පුළුවන්කමක් ලැබුණා. කොහොමද දැන් මෙවර මංගලම් මහනුවර පුරවයට අපි ඇවිල්ලා ඉන්නවා. ඔබේ දායකත්වයත් මේ කටයුතු වෙනින් ලබා දෙනකොට කොහොමද අදහස? ඔව් ගොඩක් සතුටින් මේ කාර්යයට අපි සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන්ට රේනෝද සිල්වා මැතිතුමන්ට කොළඹට විතරක් විශේෂ වෙච්ච මේ විවාහ මංගල ප්‍රදර්ශන කරණය මේ වගේ නුවරටත් මේ පාර ඇවිල්ලා තියෙනවා. ඉතින් ගෙනාවට මෙහි ඉන්න ගොඩක් තරුණ තරුණියන්ට යාළගේ විවාහ මංගල්‍ය කොච්චර ලස්සනට කරගන්න පුළුවන්ද කියලා ඉවර වෙලා මෙතන ඉන්න ප්‍රවීණයොත් එක්ක ඇවිල්ලා කතා බහ කරලා ලොකු අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඩිසෙන්ඩර් කේක්ස් අපි අද ඔබගේ විවාහ මංගල්‍ය උත්සවය රසවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අලංකාර කරන්න. ඉතින් මේ නුවර ප්‍රදේශයේ ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න අද ගෝල්ඩන් ක්‍රවුන් පරිශ්‍රයට එන්න කියලා ඇවිල්ලා රසවත් කේක් සාම්පල් එකක් බලලා ගොඩක් වට්ටම් වගේ දේවල් අපෙන් ලබා ගන්න පුළුවන්. අද ගොඩක් අය ගොඩක් ඩිස්කවුන්ට්ස් දෙනවා කියලා අහන්න දැනගන්න ලැබුණා. එන්න කියලා ආරාධනා කරනවා ඔක්කොටම ඇවිල්ලා ඔයාලගේ ඩ්‍රීම් වෙඩින් කේක් ස්ට්‍රක්චර් එක ඒ වගේම වෙඩින් ෆේවර්ස් ඒ ඔක්කොම අපිත් එක්ක ඇවිල්ලා කතා බහ කරලා ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න එන්න කියලා ආරාධනා කරනවා. කන්ද උඩරට පුරවරයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් මංගලම් මේ සුවිශේෂී මංගල ප්‍රදර්ශනය අද දවසේදී මේ විදිහට මහනුවර අම්පිටිය The Golden Crown Hotel පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා අපි නැවත නැවතත් මතක් කරනවා එන්න ඔබ මේ මහනුවර ඇතුළු තදාසන ප්‍රදේශවල ජීවත් වෙන හෙට අනිද්දාම අලුතින් විවාහය වෙන්නට බලාපොරොත්තු වෙන තරුණ තරුණයන් ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා එන්න මේ හෝටල් පරිශ්‍රයට මේ ප්‍රදර්ශන ආරම්භන්න. දැනටමත් විශාල පිරිසක් මේ ශාලාව තුල රැඳී සිටිනවා මේ ප්‍රදර්ශන ආරම්භන්නට. ඉතින් මේ සියල්ලක් ඔබට ගෙන එන්නේ නැවත නැවතත් ඔබට ආරාධනා කරන්න අවශ්‍ය නිසා එන්න ප්‍රදර්ශන ආරම්භන්න අපි බලමු. සවස් යාමේදී කවුද විශාල මුදලක් පිරිවැයක් දරමින් සිදු කරන මේ දවන්ත විවාහ උත්සවයේ හිමිකරුවන් බවට පත්වන්නේ. අපි නැවත හමු වන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. රැඳී සිටින්න හිරු ටීවී සමගින්.